ඈත අතීතයේ ජපානයේ කඳු පාමුල පිහිටි කුඩා ගමක තොමෝ නමින් තරුණෙක් ජීවත් වුණා. තොමෝ කියන්නේ ඉතාමත් උත්සාහවන්ත, ඒ වගේම දක්ෂ තරුණෙක්. ඔහු තුළ තිබුණේ එකම එක දෙවන ප්‍රාර්ථනාවයි. ඒ කවදා හෝ මේ ගමේ සිටින විශාලතම ධනවතා වීම. ඔහු හැමදාම උදෑසන හිරු නැගෙන්නටත් පෙර අවදි වුණා. ඔහුගේ දෑත් වැඩ කරලා ගොරෝසු වෙලා තිබුණා. දහඩිය මුකුරු පෙරමින් ඔහු වෙළඳාම් කළා, ගෝවිතැන් කළා, සමහර දවස්වලට රැකියා 2-3ක් පවා කළා. තොමෝට ඕන වුණේ අන් අයට වඩා ඉදිරියෙන් ඉන්න. අනු නිදාගන්න වෙලාවේ ඔහු වැඩ කළා. අනු විවේක ගන්නා වෙලාවේ ඔහු ගණන් හිලව් හැදුවා. නමුත් පුදුමේ නම් ඔහු කොතරම් වෙහෙස මහන්සි වුණත් ඔහුට අවශ්‍ය කරන ඒ මහා ධනය ඔහු කරාවේ නැහැ. ඔහු උපයන සෑම කාසියක්ම පාහේ නොසිතූ අයුරින් වියදම් වී ගියා. නැතිනම් ඔහුගේ සැලසුම් වැරදී ගියා. කාලය ගෙවී යද්දී තොමෝගේ සිතේ සතුට නැති වෙලා ගියා. ඔහු නිතරම සිටියේ දැඩි පීඩාවකින්. ඔහුගේ දෑස්වල තිබුණේ නොඉසිල්ලයි. පාරේ යන ඕනෑම කෙනෙක් දෙස ඔහු බැලුවේ තමන්ට නැති දෙයක් ඔවුන් සතුද යන ඊර්ෂ්‍යාවෙන් සහ කුතුහලයෙන්. ඔහුට රාත්‍රියට නිින්ද ගියත් නැහැ. ඇයි මට විතරක්ම හිම වෙන්නේ? මම හැමෝටම වඩා මහන්සි වෙනවා. නමුත් ධනය තව තවත් මගෙන් ඈතට දුවනවා. ඔහු නිතරම තමන්ගෙන්ම අසාගත්තා. තොමෝගේ මේ නොසන්සුන් බව කොතරම්ද කියනවා නම් ඔහු තමන්ගේ පවුලේ අය සමගවත්, සොබාදහම සමගවත් ගත කරන්නට කාලයක් වෙන් කළේ නැහැ. ඔහුට ජීවිතය කියන්නේ සල්ලි සහ ඉලක්ක විතරක්ම වුණා. අවසානයේ තොමෝට තේරුම් ගියා තමන් මේ යන්නේ වැරදි පාරක බව. ශරීරය වගේම ආත්මයත් හෙම්වත් වෙලා තිබුණු මොහොතකයි ඔහුට අර ප්‍රඥාවන්ත සෙන් ගුරුතුමා ගැන අසන්නට ලැබුණේ. ඔහු තීරණය කළා දෑතේ ශක්තියෙන් සොයාගත නොහැකි වූ රහස ප්‍රඥාවෙන් හෝ සොයාගන්නවා කියලා. දිනක් ඔහුට ආරංචි වුණා කන්ද මුදුනේ වෙසෙන ඉතාමත් ප්‍රඥාවන්ත සෙන් ගුරුතුමෙක් ගැන. ගුරුතුමා මට ධනය ලබා ගන්නා රහස කියා දේවි. යහි සිතූ තොමෝ උන්වහන්සේ සොයා ගියා. තොමෝ ගුරුතුමා අසලට ගොස් වැඳ නමස්කාර කර මෙසේ ඇසුවා. ගුරුතුමනි, මම ධනය පසුපස හඹා යනවා. නමුත් එය නිතරම මාගෙන් ඈතට යනවා. ධනය මා සොයා එන ලෙස මා කළ යුත්තේ කුමක්ද? ගුරුතුමා සිනාසී ඔහුට හිස්තේ කෝපයක් ලබා දී එයට තේවක් කරන්නයි කිව්වා. තොමෝ තේවක් කළා. කෝපය පිරී ඉතිරී යන විටත් ඔහු තේවත් කිරීම නැවැත්තුවේ නැහැ. දැන් නතර කරන්න, ගුරුතුමා පැවසුවා. පිරුණු කෝපයට අලුතින් කිසිවක් එක්කල නොහැකි. ඔබේ සිතත් හරියට මේ කෝපය වගේ. ඒ පිරී ඇත්තේ අවශ්‍යයි යන ලෝභයෙන් සහ කලබලයෙන්. එහි සාමය සහ ධනය රදන්නට ඉඩක් නැහැ. තෝමෝ බලන්න අර චීන උණබම්බු ගස දෙස. එය රෝපණය කළ පසු වසර 5ක් යනතුරු පොළොවෙන් ඉහළට එක අඟලක්වත් වැඩෙන්නේ නැහැ. ඔබ එයට දිනවතා වතුර දැමිය යුතුයි. සත්කාර කළ යුතුයි. පිටතට කිසිවක් නොපෙන්නුනත් ඒ වසර 5 තුළ එම ගස පොළොවේ යටින් අතිවිශාල මුල් පද්ධතියක් විහිදුවනවා. පස්වන වසරේදී සති 6ක් වැනි කෙටි කාලයක් තුළ එය අඩි 80ක් පමණ උසට වැඩෙනවා. ධනය යනු ශනිකව සිදුවන දෙයක් නොව, ඔබේ දක්ෂතාවය නැමැති මුල් පොළොව යට ශක්තිමත් වූ පසු ඉබේම ඉහළට වැඩෙන ප්‍රතිඵලයකි. නොපෙනෙන කාලය තුළ නොසලී වැඩ කරන්න. ගුරුතුමා තොමෝව වත්තට කැඳවාගෙන ගියා. එහි ලස්සන සමනලුම් පියාඹමින් සිටියා. තොමෝ බලන්න අර සමනලයා දෙස. ඔබ ඔහුව අල්ලන්නට දුවන විට ඔහු ඔබෙන් ඈතට පලා යනවා. ඔබ කොතරම් වේගෙන් දිව්වත් සමනලයා ඊට වඩා වේගෙන් ඉවතට යනවා. නමුත් ගුරුතුමා එතන තිබූ ලස්සන මලක් පෙන්වා මෙසේ කිව්වා. ඔබ සමනලුන් පසුපස දුවන්නේ නැතිව ලස්සන මල්වත්තක් වවන්න.
එවිට ඔබ කැඳවන්නේ නැතිවම දහස් ගණන් සමනලුන් ඔබව සොයාගෙන ඒවි. මෙයින් අපිට දෙන පාඩම නම් ධනය යනු සමනලයෙක් වගේ. ඔබ ලෝභයෙන් එය පසුපස හඹා යන විට එය ඔබෙන් ඈතට යනවා. ධනය ඔබ සොයාීමට නම් ඔබ කළ යුත්තේ ඔබේ අභ්‍යන්තර උද්‍යානය පෝෂණය කිරීමයි. ඔබ අනුන්ට වටිනාකමක් දෙන පුද්ගලයෙක් වන්න. එවිට ධනය ප්‍රතිඵලයක් ලෙස ඔබ සොයා එනු ඇත. නිරන්තරයෙන්ම සංසුන්භාවය ඇති කරගන්න. කලබලකාරී සිතකට අවස්ථාවන් හඳුනාගත නොහැකි. ඔබ සතු දෙයට ස්තුතිවන්ත වන විට විශ්වය ඔබට තවත් දේ ලබා දෙයි. ධනය පසුපස හඹා නොයන්න. ධනයට ආකර්ෂණ වන පුජ්‍යලයා බවට ඔබ පත්වන්න. මේ කතාවෙන් ඔයාගේ ජීවිතයට ගත හැකි කරුණු 3ක් ගැන අපි සලකා බලමු. පළමු රහස තමයි කුසලතාවය. ඔබ කරන රැකියාව හෝ ව්‍යාපාරය තුළ ඔබ කොතරම් දක්ෂයෙකු විය යුතුද යත් ලෝකයට ඔබව මගහැරිය නොහැකි විය යුතුයි. ඔබ වටිනාකමක් නිර්මාණය කරන විට මුදල් ඔබ පසුපස ලුහු බඳී. බොහෝ දෙනා සොයන්නේ මුදල් උපයන පහසුම ක්‍රමයයි. නමුත් ධනවතුන් සොයන්නේ Tamanගේ කුසලතාවය උපරිමයට ගෙන එන ආකාරයයි. ඔබ කරන කාර්ය කුමක් වුවත් එය කුඩා වෙළඳාමක් හෝ මහා පරිමාණ ව්‍යාපාරයක් වුවත් එහි කුසලතාවය උපරිම කිරීමට උත්සාහවන්තයෙක් වන්න. ඔබ දක්ෂයෙකු වන විට ලෝකය ඔබට මිලක් නියම කරනවා වෙනුවට ඔබට ලෝකයට මිලක් නියම කළ හැකි වනු ඇත. මතක තබා ගන්න, මුදල් යනු ඔබ සමාජයට ලබා දෙන වටිනාකමේ සෙවණැල්ලයි. සෙවණැල්ල පසුපස දිවීම නවතා සෙවණැල්ල මවන සැබෑ වස්තුව එනම් ඔබේ කුසලතාවය වර්ධනය කරන්න. දෙවෙනි රහස තමයි දීම. විශ්වයේ නීතිය නම් ඔබ යමක් ලබා දෙන විට එය තවත් වැඩි වී ඔබට ලැබීමයි. ඔබේ දැනුම, සේවය හෝ කරුණාව අන් අයට ලබා දෙන්න. දීම යනු හොඳෙක් මුදල් පරිත්‍යාග කිරීමක් පමණක් නොවේ. ඔබේ පාරිභෝගිකයාට බලාපොරොත්තු වූවට වඩා වැඩි සේවාවක් ලබා දීමත් එක්තරා දීමක්. අන් අයගේ ගැටලු විසඳීමට අවංකවම උදව් කරන්න. ඔබ අන් අයට ධනවත් වීමට උදව් කරන තරමට විශ්වය ඔබව ධනවත් කිරීමට මම්පෙත් විවර කර දෙයි. මතක තබා ගන්න, මිටමෙල වූ අතකට අලුතින් කිසිවක් ලබාගත නොහැක. යමක් ලබා ගැනීමට නම් ඔබේ අත විවෘත විය යුතුයි. දීමෙන් ඔබේ ධනය ආකර්ෂණ ශක්තිය ඉහළයයි. ලෝකයේ සම්පත් සීමිතයි කියා සිතන එක නවත්තන්න. අන් අයගේ දියුණුව දෙස බලා සතුටු වන්න. එවිට ඔබ එම සාර්ථකත්වයේ තරංගවලට අනුගත වේවි. හිඟකම ගැන සිතමින් නිතරම සිතන්නේ අනුන්ගේ කොටස උදුරා ගැනීමටයි. නමුත් අපරිමිත මානසිකත්වයේ ඇති මිනිසා දකින්නේ සෑම කෙනෙකුටම සෑහෙන තරම් අවස්ථාවන් මේ විශ්වයේ ඇති. එයින් අදහස් වන්නේ එම දියුණුව ඔබටත් ලබාගත හැකි බවට විශ්වය විසින් දෙනු ලබන සාක්ෂියකි. එහෙනම් ඔබ කළ යුත්තේ අද සිට දියුණු වන මිනිසුන්ට හදවතින්ම සුබ පතන්න. ඔවුන්ගේ සාර්ථකත්වයේ ඔබේ අනාගතයට ආශිර්වාදයක් කරගන්න. ධනය යනු ඔබ හඹා ගොස් අල්ලාගත යුතු දෙයක් නොවේ. ඔබ සංසුන්ව සහ දක්ෂව සිටින විට ඔබ වෙත ගලා යුතු ශක්තියකි. තෝමෝ සෙන් ගුරුතුමාගෙන් ඉගෙන ගත්තේ ලොකුම රහස අද ඔබත් ඔබගේ ජීවිතයට එකතු කරගන්න. ධනය ඔබ සොයා ඒමට සලස්වන්න. මල්වත්ත ඔබේ සිත තුළ අදම නිර්මාණය කරන්න. මේ කතාවෙන් ඔයාගේ ජීවිතයට අලුතින් යමක් එකතු කරගත්තා නම් පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනි වීඩියෝ ඉදිරියට බැලීමට අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.